හරි අපි අද කතා කරන්නේ 2025 අප්‍රේල් බැච් එකත් එක්ක. දැන් ඔයා බලන්න මැති මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එක. හරි. තව කට්ටියක් ඉන්නද කලින් බැච් එකේ දැනගත්ත පිරිසක්. ඒගොල්ලන් අඟඩක් කරලා විස්තරය දන්නවා. හැබැයි මොනවද අලුත් විස්තර කියලා ඒගොල්ලන්ට නම් අවශ්‍ය දැනගන්න මේ පාර කී දෙනෙක් බඳව ගන්නවද? ගිය පාර 150ක් 180ක් විතර බඳව ගත්තා. මේ පාර කී දෙනෙක් බඳව ගන්නවද කියන ප්‍රශ්නේ. හරි. අලුතෙන් එන අයට සහ කලින් බැච් එකේ අයගෙන් දැනුවත් වෙච්ච අයටත් අපි මේකේ හැමදේම මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකට කොපමණ මුදලක් අය කරනවද මේ ප්‍රෝග්‍රෑම් එකයි අපි සම්බන්ධ වෙන්නේ හැමදේම ඉතා සරලව ඉතා ඉක්මනට අපි මේ ප්‍රෝග්‍රෑම් එක වෙන විදිය මෙතන කියලා දෙන්නම්. ඉස්සෙල්ලම තමයි සතුට හිතන ආරංචියක් දෙන්න ඕනේ. අපි ගිය පාර 180ක් බැඳගත්තා. අපි මේ පාර 100ට අඩු කරනවා කියලා තිබ්බත් අපි 150ක් මේ පාරක් බඳවා ගන්නවා. 150ක් විතරයි. ඒකට හේතුවත් අපි කියන්න. ඒකට හේතුව තමයි මොකද අපි අපේ පාඨමාලා කාලේ සති දෙකක්. ඒකට මේ සති දෙකක කාලේ ඔයා හැම වෙලේම ඔයත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉදිරි පියවර අපි හැම වෙලේම ඉන්නවා. ඒක අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝම දන්නවා. මොකද අපි ටීම් එක කොටිම කිව්වොත් එහෙම මම හිතන්නේ කලින් බැච් එකේ පාන්දර 2ට 3ටත් අපේ ටීම් එකයට අම්මලා එහෙම කතා කරලා තිබ්බා. කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වගේ වලට සපෝට් කරනවා. ඉතින් ඒක නිසා අපිට මේ පාර 180ක් ගන්න බෑ. 150යි අපි බඳව ගන්න. එතකොට දැන් අපි කියන්න මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ කියලා කියන්නම්කෝ. මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ තා සරලව කිව්වොත් එහෙම අපි ඔයා හිතනවා ඇඳුම් ව්‍යාපාරයක් මේ විදිහ ආරම්භ කරලා තියෙන කෙනෙක් නැත්නම් ඇඳුම් මහන කෙනෙක් නැත්නම් ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න ආස කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ වගේ කෙනෙක්ට ලස්සනම දෙයක් තමයි මේ ව්‍යාපාරය. මොකද හේතුව අපි මේක A to Z මේ ව්‍යාපාරය ආරම්භ කරන පළවෙනි ඕඩර් එක දීලා සල්ලි හම්බ වෙනකන් හැමදේම මේ process එකේ තියෙනවා. මුලින්ම කිව්වොත් එහෙම ඔයාට ඇඳුම් අඩු මුදලට ඇඳුම් එහෙමත් නැත්නම් රෙදි ගන්න තැන් ආයතන ඒ කියන්නේ ඒ shops වල අපි හැම contact number එකක්ම ඔයාට දෙනවා සහ අපි ඔයාලට සම්බන්ධ කරලා දෙනවා. එතකොට ඔයාට පුළුවන් එතනින් ඔයාට ඇඳුම් ලබා ගන්න. ඊට පස්සේ දෙවෙනි එක. ඊට පස්සේ මේ ඇඳුම් ඔයාට පුළුවන් හැමදේම නෙමෙයි ඇඳුම් 5ක් 6ක් විතර ඔයාට ගෙදරට ගෙනල්ලා ඒවල photos අරගෙන Facebook page එකට දාන්න. එතකොට දැන් කෙනෙක් හිතනවා Facebook page එකක් මට නෑ මම ඕවා හදන්න දන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. Facebook page එක මුලින් ඉඳලා හදන්නේ කොහොමද? ඒ හැමදේම A to Z videos වලින්ම අපි කියලා දෙනවා. සහ videos වලට recording දෙනවා. එතකොට අර පුළුවන් ගෙදර ඉඳලා ඒ වීඩියෝ එක බලාගෙන මේක පුරුදු වෙන්න. මොකද අපි චූටි ළමයෙක්ට කියලා දෙනවා වගේ හැමදේම කියලා දෙනවා. කලින් පාර බැච් එකේ අය දන්නවා. කොච්චර සරලව අපි එක කියලා දුන්නද කියලා. මේ පාරත් ඒ විදිහම තමයි. අපේ ලෙක්චර් ටීම් එකේ ඉන්න අපි ලෙක්චර්ස් 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේ විදිහට නෙමෙයි ලෙක්චර්ස් ලයික් ඔයා ජොයින් වෙලා ඒගොල්ලන්ගේ කතා කරන ගමන් තමයි සෙෂන්ස් ටික තියෙන්නේ. එතකොට ඒවල සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් හිටියොත් ඒලා හැමෝටම රෙකෝඩින්ග් සම් වෙනවා. එතකොට දෙවෙනි පීරියඩ් විදිහට ගත්තොත් එහෙම FB page එකේ මේව අප්ලෝඩ් කරලා ඒ හැමදේම විකුණන්න පුළුවන්. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා FB එකේ දැම්ම කියලා විකුණන්න පුළුවන්. ඔව් පුළුවන්. ඔයා දන්නවද ලංකාවේ Facebook users ලා ඉන්නවා ලක්ෂ 90කට අධික ප්‍රමාණයක්. ඔයා හිතන්න ලක්ෂ 90කට අධික ප්‍රමාණයක්. ආයතන ලක්ෂ 90කට අධික ප්‍රමාණයක් ඉන්න විකුණුම්පලකට තමයි ඔයා යන්නේ. ඒකට හිතන්න ලංකාවේ තරුණ පිරිස මේක ලොකුවට භාවිතා කරනවා. ඔයගලන්ට මේකේ ප්‍රශ්න තියෙන ඔයගලන් කැමතියි. හැබැයි ඔයගලන් නොදැනුවත්කම සහ කොහොමද කරන්න කියන ප්‍රශ්නේ. අපි මේ හැමදේම කියලා දීලා ඒ හැමදේම කරන විදියත් කියනවා. සහ හැමදේම අපි වට කරලම දෙනවා. කොහොමද අපි කරලම දෙන්නේ කියලා කිව්වොත් ආගේ Facebook page එක ඔයත් එක්කම ඔයාට call එකකින් ඉන්න ගමන් ඔයාගේ recording එක බලනකොට ඔයාට phone එකෙන් මේ හැමදේම කරගන්න පුළුවන්. සහ live session එකේ ඉද්දි ඔයාට හැමදේම A to Z පියවරෙන් පියවර අපි කියලා දෙනවා. කොහොමද ෆොටෝස් අරන් මේකට අප්ලෝඩ් කරන්නේ කොහොමද ඩිස්ක්‍රිප්ෂන් දාන්නේ කොහොමද ප්‍රයිස් එක දාන්නේ කොහොමද මේක අප්ලෝඩ් කරන්නේ සහ ලොකුම දේ ඇඩ්වර්ටයිසිං ඒව කරන එක පවා අපි අපේ සෙෂන්ස් වල කතා කරලා ඒ හැමදේම වලට සරලව කියලා දෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ ෆෝන් එක නම් එච්චර හොඳ ෆෝන් එකක් නෙමෙයි ඕක කරන්න පුළුවන්ද මේකෙන්. කිසි දෙයකට බය වෙන්න එපා. කලින් බැච් එකකටත් ඔය ලොකු ප්‍රශ්නයක් මේ ෆෝන් එක හොඳද ලෙක්චර් කියලා අපෙන් අහපු එක. කිසි දෙයකට බය වෙන්න එපා. Facebook යන පුළුවන් චූටි ෆෝන් එකක් තියෙනවා නේ හොඳට ඕක ප්‍රමාණවත්. මොකද අපේ පැත්තේ අනිත් හැමදේම කරලා දෙනවා. ඔයාගේ Facebook page එක ඔයාට හදන්න බැරි නම් අපි ඒක හදලා ඔයාට බාර දෙනවා. එතකොට මේ ප්‍රශ්නෙත් ඔයාට නිදහස් සහ ඔයාගේ page එකට ආසම නමක් දාගෙන මේ බිස්නස් එක කරන්න ඕනේ. කියන්නේ ඔයාගේ මුණ පෙන්වන්න අවශ්‍ය නැහැ. Facebook page එකක් කියන ඔයාට ලස්සන නම. ඔයාගේ හිතන්න ඔයාගේ නම රෂී කියලා. එතකොට තමයි රෂී business or රෂී cosmetics. රෂී dressing රෂී frocks ඒ වගේ ලස්සන නමක් දාලා ඔයාගේ ලස්සන ව්‍යාපාරේ නමක් විතර ඔයාගේ ඔයතන ඔයාට ළමයෙක් කියනවනේ ආත් එක කතා කරලා ලස්සන නමක් මේකට දාලා මේ page එක ලස්සනට හදලා දෙන්නේ හැමදේම අපි කරලා දෙනවා. ඒතර මුලින් ඉඳලා මේ Facebook එකට ෆොටෝස් ගන්න කොහොමද ඒවා අප්ලෝඩ් කරන්නේ කොහොමද ඒවා සේල්ස් එක කරන්නේ කොහොමද මේ හැමදේම සරලව A to Z අපි කියලා දෙනවා. ඒකෝර දැන් ඇති පාඨමාලා කාලය කියලා. දවස් 14ක පාඨමාලාවක් වෙන සති දෙකයි මේ පාඨමාලාව තියෙන්නේ. සති දෙකෙන් හැමදේම අපි ඔයාලට කියලා දෙනවා. අපි කියන්නේ අර බොරුවට දවසෙන් දෙකෙන් එහෙම කරන්න බෑ මැඩම්. ඔයා දන්නවා. ඔයා මේකට සම්බන්ධ වෙන කෙනෙක් විතර ඔයා මේක දන්නවා. එහෙම කරන්න බෑ. දවසෙන් දෙකෙන් එහෙම හරි දෙයක් කියලා දෙන්න බෑ. අපිට පුළුවන් එහෙම වාගේ මුදලක් ලබාගෙන ඔයාගලම රවට්ටන්න. හැබැයි එහෙම කරන කණ්ඩායමක් නෙමෙයි ඔයගොල්ලන් හොඳටම දන්නවා. අපි හැමදේම ඉතා සරලව
දවස් 14ක පොඩි ළමයෙක්ට උනත් තේරෙන විදිහට දවස් 14ක් ඔස්සේ මේක කියලා දෙනවා. හැමදේම කොහොමද කරන්නේ, කොහොමද අප්ලෝඩ් කරන්නේ, පළවෙනි විකුණුම එක ගන්න. ඒ හැමදේම. එතකොට දැන් මේක කාටද සුදුසු වෙන්නේ? ඇඳුම් මහන කෙනෙක් නම් ඇඳුම් සම්බන්ධව ආස කෙනෙක්ට කියන්නේ ඇඳුම් විලාසිතාව වලට ආස කෙනෙක්ට කියන ඇඳුමක් දැක්කට පස්සේ ඇඳුම් ලස්සනට තෝරගන්න පුළුවන් කෙනෙක් නම් එයාට මේ ව්‍යාපාරයේ තරම් ව්‍යාපාරයක් නැහැ. සහ ගෙදර ඉඳලා කරන්න දෙයක් හොයන කෙනෙක් නම් මේක ඉතාල සුදුසුයි. මොකද ඔයා නැත්තම් කඩයක් ගත්තොත් ඔයාට එතෙන්ට කුලී මුදලක් ගෙවන්න ඕනේ. එහෙම වුණොත් නැත්නම් එතෙන්ට ඔයා උදේ හවස යන්න ඕනේ. ඇඳුම් කඩයක් දැම්මොත් එතෙන්ට ඇඳුම් හැමදේම දාන්න ඕනේ. හැබැයි ඔයා හිතන්න මේක ඔයාට ඇඳුම් 5ක් විතර මිලදී අරගෙන පහ ඔයාට දාන්න පුළුවන්. දැම්මට පස්සේ ඒක මිලදී ගන්න කෝල්ලාවට පස්සේ ඔයාට පුළුවන් ඒ අදාළ කෙනාගෙන් රැගෙන ඒ ටික විකුණන්න. ඔයාට කුලී මුදලක් නැහැ. ඊට පස්සේ ඔයාට වැඩ කරන අයට පේමන්ට් එකක් දෙන්න නැහැ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඒක රෙන්ටල් එකට අමතරව ඔයා තව දෙන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා දෙන්න ඕනේ යුටිලිටි බිල්ස්. අපි එහෙමත් අපි කියනවා මේවට එතන තියෙන ඉලෙක්ට්‍රිසිටි බිල්ස් කියලා කියන්නේ ඒව පේ කරන්න ඕනේ. එතකොට විදුලි බිල් අනම්මන. හැබැයි ඒවත් කිසිම දෙයක් නැහැ. ඔයාට යන්නේ දුරකථනයේ ඔය ෆෝන් එකේ ගත කරන ටයිම් එක විතරයි. ඔයා ගෙදර ඉන්න ගමන් ඔයාට පුළුවන් ෆොටෝස් ටික දාලා එදා එන මෙසේජ් ටික රිප්ලයි කරලා කෝල් කරලා ඒ ටික ඩිලිවර් කරන්න. අන්න ඊළඟ ප්‍රශ්නේ කොහොමද ඩිලිවර් කරන්න ලංකාවේ ලොකුවටම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඩිලිවරි ප්‍රශ්න. ඒ හැමදේම විසඳලා තියෙනවා. අපි අපේ ඩිලිවරි ආයතන 4ක් ඔයාලට සම්බන්ධ කරලා දෙනවා. ඔයාලට ඒ ළඟම නගරයට තියෙන හොඳම ඩිලිවරි ආයතන ඔයාලට සම්බන්ධ කරලා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාගේ ගෙදරට ඇවිල්ලා මේ ඇඳුම් අරගෙන යනවා. ඔයාලට තියෙන ඔයාගේ ලස්සන පැකේජින් එක දාලා ඒක ඇඩ්‍රස් ටික නෝට් ඩවුන් කරලා යට යවන්න. ඒ හැමදේමත් අපි මුලින් ඉඳලා කියලා දෙනවා. ඒ කියන්නේ Facebook page එක හදන්නේ කොහොමද? page එකට නමක් කොහොමද හරියට එකක් තෝරගන්න? photos upload කරන්නේ කොහොමද? පළවෙනි සේල් එක කරන්නේ කොහොමද? එයාලත් එක්ක කතා කරන්නේ කොහොමද? ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන්නේ කොහොමද? ඒ හැමදේම A to Z සති දෙකක් පුරාට දවස් 14ක් පුරාට අපි කියලා දෙනවා. ඒතකොට හැම සෙෂන් එකක්ම තියෙන රෑ 7ත් 10ත් අතර. එදාට ඔයාට සම්බන්ධ වෙන්න බැරි වුණොත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි එදාම ඔයාට ලයිව් රෙකෝඩින් එක දෙනවා. ඒ රෙකෝඩින් එක බලාගෙන උදේ ඉන්න ගමන් ෆෝන් එකෙන් දවස් වැඩ කරනකම ඒ රෙකෝඩින් එක බලාගෙන හැමදේම කරගන්න පුළුවන්. අවසාන ප්‍රශ්නේ. දැන් අහයි කීයද මේකට? කලි බැච් එකේ සහභාගී වෙච්ච අයගෙන් දැනුවත් වුණා නම් දන්නවා කීයද කියලා. අපි මුදල වැඩි කරලා නැහැ මේ පාරත්. පළවෙනි පැකේජ් එක තියෙනවා. එන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක තියෙනවා 2500යි. මේක රුපියල් 2500කට දෙන්නේ ඇයි කියලා ගොඩක් අය අහනවා. හැබැයි අපිට ඕනේ. අපි දැකලා දින අපි මේ විශ්වවිද්‍යාල 16ක් එක එකතු වෙලා තොරතුරු සමීක්ෂණ කරාට පස්සේ ඔයගොල්ලන් විශාල ප්‍රමාණයකට අපි උදව් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකත් එක්ක 2500 පැකේජ් එකේ මේ හැමදේම Facebook page එකක් හදනදී විකුණුම් කරනදී ඩිලිවර් කරන ආයතන මොලේ ඉඳලා සරලව කියලා දෙනවා. එතකොට 3500ට ඊළඟ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. මේකෙදි වෙන්නේ ආයෙත් කෙනෙක් ඉන්නවා කාර්ය බහුලයි මේ ෆොටෝ ගන්න එක සහ මේ ෆොටෝ දාන එක. එයා පොඩ්ඩක් කාර්ය බහුලයි. සහ Facebook page එක හදන වැඩේට පොඩ්ඩක් කාර්ය බහුල වෙලාවක් නැහැ. එහෙනම් එයා මේ 3500 ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න. මොකද ඒකෙදි ඔයාට Facebook page එක හදලා ඔයා පළවෙනි වෙන ෆොටෝස් අපිම අප්ලෝඩ් කරලා දෙනවා පළවෙනි ෆොටෝස් 10. එතකොට ඔයාලට කිසිදු ප්‍රශ්නයක් නැතුව සේල් එක කරන්න ඉන්න බලා ආගේ ෆෝන් නම්බර්ස් ටික දාලා හැමදේම. ඉතින් මෙහෙම තමයි ප්‍රෝග්‍රෑම් එකේ ඩීටේල්ස්. ආට මොනවාම හරි වෙන විස්තර දැනගන්න ඕන අපේ හොට්ලයින් WhatsApp නම්බර් එක තියෙනවා. ඕන වෙලාවක කතා කරන්න. පැය 24ම අපේ ටීම් එකේ ඉන්නවා ඔයාලා වෙනුවෙන්. ඕන දෙයක් කතා කරලා දැනගන්න. ඉතින් අපි පළවෙනි සෙෂන් එක පටන් ගන්නවා තව දවස් 4කින්. තව දවස් 4කින් අපි පළවෙනි සෙෂන් එක පටන් ගන්නවා. ඒ දවස් 4කට කලින් ඔයාගේ පේමන්ට් ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරලා අපිට දාන්න. එතකොට 150ක් බඳව ගච්ඡට පස්සේ කලින් පාර වගේ වැඩි කරන්න නම් බැහැ මේ පාර අපේ ඉල්ලීම කරන්නත් එපා. එතකොට 150ක් අතර පස්සේ ඔයා ටීම් එකට අපේ ඇඩ් කරන ගෲප් එක සහ ලොකුම දේ කලින් බැච් වල අපේ සාර්ථක වෙච්ච අය ඔයාලට සම්බන්ධ කරලා දෙන්න. එයාලත් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. ඒගොල්ලන් කොහෙන්ද ඇඳුම් ගත්තේ? එතකොට මේ ඇඳුම් ගන්න අපි සම්බන්ධ කරලා දැන් කොච්චර හොඳද? කොහොමද උදේද ගියේ? දවල්ද ගියේ? කොහොමද කරන්නේ? කොහොමද දැන් මේ හැමදේම කතා කරන්න පුළුවන්. සහ ඒගොල්ලන්ගේ ලස්සන වචන කීපයක් අපේ Facebook page එකේ තියෙනවා. ඔයාලා සාර්ථකත්වය ගැන ඒකත් බලන්න. එහෙනම් සුබ දවසක්. එච්චර සාර්ථක ප්‍රෝග්‍රෑම් එකක් මේ පාරත් මේ බැච් එකත් එක්කත් කරන්න ඉතා ආදරෙන් කලින් වගේ ඉතා සන්තෝෂයෙන් ලොකු ප්‍රෙෂර් එකක් දාන්න ඔයගොල්ලන්ට කාර්ය බහුලයි කියලා අපි දන්නවා. ඉතින් කලින් බැච් එක වගේ ඉතා ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ප්‍රෝග්‍රෑම් එක අවසානයේ ඔයගොල්ලන් සතුටු වෙනවා කියන එක සහ ඔයගොල්ලන් සැටිස්ෆයි වෙනවා කියන එක අපි ගැරන්ටි කරනවා කලින් පාර වගේම. එහෙනම් සුබ දවසක්. මොනවා හරි දෙයක් දැනගන්න තිබොත් ඕනම වෙලාවක අපේ හොට්ලයින් නම්බර් එකට කතා කරන්න. ඕකේ.